පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ. හෙලෝ, ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා දන්නවනේ බෞද්ධ අපි සිරිතක් විදිහට බබා ලැබෙන්න කලින් දරුවටයි අම්මටයි දෙන්නටම පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය පතලා කිරි අම්මාවරුන්ගේ දානයක් බාර වෙනවා. මේ දානය පළාතෙන් පළාතට විතරක් නෙමෙයි, ගමින් ගමටත් පවත්වන වත්පිළිවෙත් දානයට පූජා කරන දේවල් එහෙම වෙනස් වෙනවා. ඉතින් අද මාස 8 සම්පූර්ණ වන අපේ පුංචි යොෂිමි වෙනුවෙන් අපි හැකි පමණින් පවත්වපු කිරි අම්මාවරුන්ගේ දානයට අපි සූදානම් වුණේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ. මුලින්ම අපි කිරි අම්මාවරුන් 7 දෙනාගෙන් ප්‍රධාන කිරි අම්මව හම්බ වෙලා දිනයක් තීරණය කරගත්තා. අදාළවත් පිළිවෙත් අපි සූදානම් කරගන්න ඕනේ දේවල් මොනවද කියලාත් ඒ වෙලාවට කිරි අම්මා අපිව දැනුවත් කරනවා. දිනේ තීන්දුව කරගත්තට පස්සේ අපි මුලින්ම කරන්නේ ගෙදර සුද්ධ පවිත්‍ර කරලා, ගෙබිම හොදලා, මකුළු දැල් කඩලා සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්න එක. කිරි අම්මාවරුන්ට පිරිකර වශයෙන් සූදානම් කරගත්තේ මොනවද කියලා තමයි මම ඒ අතරින් මේ පෙන්නුවේ. මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. සමහර අය පිරිකර දෙන්නේ නැහැ, සමහර අය පඳුරු පිරිකර වශයෙන් දෙනවා. ඒ වගේ සුදු රෙදි, චීත්ත වගේ ඇඳුම් පැළඳුම් දේවල් දෙනවා. ඒක තම තමන්ට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. කිරි අම්මා දානයට පේ වෙන එකත් ඒ වගේ තමයි. සමහර පැතිවල සතියක් තිස්සේ මස් මාළු ආහාරයට ගන්න එක නවත්තලා ඒ වෙනුවෙන් පේ වෙනවා. සමහර අය වරු 3 එහෙමත් නැත්නම් දින 3 වගේ කාලයක් පේ වෙනවා. අපි නම් දින 3ක් තමයි මේ වෙනුවෙන් පේ උනේ. ඒක පළාතෙන් පළාතටත් වෙනස් වෙන්න පුළුවන්. මෙතනදී අපි පිරිකර විදිහට එදිනෙදා ගෙදරට ඕන වෙන දේවල් ටිකක් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ කිරි අම්මලා 7 දෙනාට තේ කෝප්ප මග්ස් 7ක් මේ විදිහට සූදානම් කරගත්තා. කිරි අම්මලාට දානය අරගෙන යන්න පහසු වෙන්න සාමාන්‍ය ප්‍රමාණයේ බේසම් 7ක් සූදානම් කරගත්තා. ඒ අතරේ අම්මලා අච්චි අම්මලා එකතු වෙලා මූන් කැවුම් සහ අතිරස හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කැවිලි වර්ග පූජා කරන එකත් එක එක විදියට සිදු කරනවා. සමහර පැතිවල හැඳි කැවුම් කියන්නේ අනිවාර්ය රස කැවිල්ලක් විදිහට සාදා ගන්නවා. අපි නම් මේ කැවුම් වර්ග දෙක තමයි හදාගන්න තීරණය කරේ. මේ හදාගන්න කිසිම රස කැවිල්ලක් අපි කිරි අම්මා දානය ඉවර වෙනකන් ඉඳුල් කරන්නේ නැහැ. ඊට පස්සේ දානය දවසට එළි වෙන රෑ 9ට විතර අපි පොල් ගහලා කිරියා හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ කිරියා, කිරි කැට, කිරි තලප, කිරි පැණි කියන හැම නමින්ම හඳුන්වන්නේ මේවා තමයි. මේවා කිරිබාරේ ප්‍රධාන කැවිල්ල විදිහට අපි සලකනවා. මේ කිරියා හදලා කැට කපලා ඉවර වුණාට පස්සේ තමයි අපි කිරිබත් එක උයාගන්නේ. මට ඒකේ වීඩියෝ නම් ගන්න බැරි වුණා. මොකද ඒ අතරේ මම පාන්දරම මිදුල අතු ගාලා පිරිසිදු කරලා දොරට ඉස්සරහින් අලුත් පාපිසි එලලා පිරිසිදු වතුර භාජනයකට දෙහි කපලා දාලා සූදානම් කරගත්ත කිරි අම්මාවරුන්ට දෙපා සෝද ගන්න. ඊළඟට සාලේ අතු ගාලා පිරිසිදු පැදුරු, පිරිසිදු සුදු රෙදි එලලා කිරි අම්මලා 7 දෙනාට ආසන හදාගත්තා. ඊට පස්සේ තමයි මම බුදු පහන තියෙන තැන සහ පත්තිනි මෑණියන්ගේ පිළිරුව පූජාවන් තියෙන යහන සූදානම් කරගත්තේ. ඒ ළඟින්ම මම පුංචි ස්ටූල් එකක් මේ විදියට සූදානම් කරලා එතනින් බුද්ධ පූජාවන්ට අවශ්‍ය මල්, සුවඳ දුම්, පැන්, පහන්, කිරි ආහාර සහ කැවිලි, දැහැත්, ඊළඟට පත්තිනි මෑණියන් වෙනුවෙන් සකස් කරගත්තු මල්, පහන්, සුවඳ දුම්, දැහැත්, කැවිලි පිඟාන, පළතුරු වට්ටිය සහ අඹ කොළ අත්ත ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ මං කිරි අම්මාවරුන් 7 දෙනාට ලෑස්ති කරගත්ත පහන් 7 සහ පොල් තෙල් පොඟවාගත්තු ලොකු පහන් තිර 7. කිරි අම්මලාට බෙදන්න පහසු වෙන්න අපි ලෑස්ති කරගත්ත කැවිලි, බුලත් කොළ උඩ තිබ්බ පඳුරු 7ක්, දැහැත් විට
7 බැගින් මේ විදිහට වෙන් කරලා මේසෙකට ලෑස්ති කරගත්තා. පාන්දර 4 වෙනකොට මේ සියල්ලම ඉවර කරගත්තට පස්සේ කිරියම්මාවරු 7 දෙනා මේ විදිහට වැඩියා. කවුද සිටින්නේ සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ. ඒ කවිගාථාවත් පිළිවෙත් ඉවර වුණාට පස්සේ කිරියම්මාවරු ගේ ඇතුළට ඇවිල්ලා අපි ලෑස්ති කරගත්තු බුද්ධ පූජාවන් සහ පත්තිනි පූජාවන් මේ විදිහට ඒ ආසන උඩින් තියලා පූජා කළා. දානෙට සත් දෙන එන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ. කිරියම්මලා අපි ලෑස්ති කරගත් ආසනවල වාඩි වුණාට පස්සේ ලෑස්ති කරගත්තු කෙසෙල් කොළ එක බැගින් බෙදාගෙන යනවා. ඊළඟට ඒ කෙසෙල් කොළ උඩට ලෑස්ති කරගත්තු කිරිදීසියකින් කිරි ඉහළ තමයි කැවිලි බෙදන්න අපි පටන් ගන්නෙ. ඊට පස්සේ පිළිවෙලින් කිරිබත්, කිරියා, කැවුම් වර්ග, කෙසෙල්, තල කැරලි, දැහැත් විට, පඬුරු බෙදාගෙන යනවා. ගෙතුලට එන්නට අවසර දෙන්නේ දෙවනුව මංසල කවුද සිටින්නේ සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ඊළඟට පත්තු කරගත්තු පහන් 7 කිරියම්මාවරුන් ළඟින් තියාගෙන යනවා. දෙවනුව මංසල කවුද සිටින්නේ දැඩි මුණ්ඩ දෙවි සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ගෙතුලට එන්නට අවසර දෙන්නේ සිව්වනු මංසල කවුද. හැම දෙයක්ම කිරියම්මාවරුන්ට බෙදලා ඉවර වුණාට පස්සේ අපි මුළු ගෙදරටම සුවඳ දුම් අල්ලලා අපි හැමෝම වාඩි වෙලා අපි ලෑස්ති කරගත්තු බුද්ධ පූජාවන්, පත්තිනි මෑණි පූජාවන් පූජා කරලා ගාථා කියනවා. ඊට පස්සේ කිරියම්මාවරුන්ට බෙදපු දාණයෙන් කොටසක් ඒගොල්ලෝ අපි ලෑස්ති කරගත්ත භාජනයකට දානවා. මේ විදිහට අපි ඒ කොටස උස්තනකින් සතුන් වෙනුවෙන් තියනවා. ඊළඟට අපි සෝදානම් කරගත්තු ගිලන්පස කිරියම්මාවරුන්ට පූජා කරලා ඒ අතරේ අපි ලෑස්ති කරගත්ත පිරිකර මේ විදිහට කිරියම්මාවරුන්ට බෙදා දුන්නා. දානෙට සත් දෙන එන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත්. ඊට පස්සේ කිරියම්මලා අපේ පුංචි බබාටයි පවුල හැමෝටමයි වාඩි වෙන්න කියලා අපි හැමෝටම ආශිර්වාද කරලා මේ විදිහට සෙත් ප්‍රාර්ථනා කරා. දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ගෙතුලට එන්නට අවසර දෙන්නේ දෙවනුව මංසල කවුද සිටින්නේ සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්මාවරු ඇවිත් සිටින්නේ. ඊට පස්සේ අන්තිමට පත්තිනි මෑණියන්ගේ පිළිරුව බාරුණු පඬුරු අපිට අරගෙන එළියට එන්න කියලා කිරියම්මාවරු මේ විදිහට නිවසින් පිටත් වුණා. ඉතින් මේ විදිහට අපේ පුංචි ඔෂිමි වෙනුවෙන් අපි කරපු කිරියම්මාවරුන්ගේ දාණය අවසන් වුණා. කිරියම්මාවරුන්ගේ දානයක් දෙන්න සූදානමින් ඉන්න ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා. ඔයාලට මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. මගේ channel එකත් subscribe කරගෙන යන්න.
ඉතින් thanks for watching.